නොමැති අවස්ථාවක මේ පල්ලියේ පාදස්වත් එක්ක කතා බහ කරලා අපේ චන්ද්‍රානි මහත්මිය ඇතුළු මේ සඳහා කැපවීමෙන් කටයුතු කරන සියලු දෙනාම ස්වාමීන් වහන්සේ කෙනෙක් නොවැදින්න තම තමන්ගේ දාන ආදී කුසල කර්මයන් සිද්ධ කරගෙන තුනුරුවන් වෙනුවෙන් එකතු වීමේ මධ්‍යස්ථානයක් බවට මේ ස්ථානය පත් කරගෙන මේතා කාලයක් තිස්සේ දැන් අවුරුදු කීයක් විතරද මෙතෙන් 2007 කියන අවුරුදු 18ක් වගේ අවුරුදු 18කට අධික කාලයක් විශාල කාලයක් අවුරුදු 18ක් කියන්නේ නේ අවුරුදු 18කට අධික විශාල කාල පරාසයක් පුරාවටම නොයේකුත් බාධක නොයේකුත් ගැටලු නොයේකුත් ප්‍රශ්න තියාගෙන නමුත් පොදු අරමුණක් වෙනුවෙන් හැමදෙනාම එකතු පහදා වෙලා තමන්ගේ මෙලොව දියුණුව ඇති කරගන්න තමන්ගේ පරලොව දියුණුව ඇති කරගන්න මහා පින් කිද්ද කරගන්න පින් බිමක් බවට පත් කරගන්න මේ භූමිය පුළුවන්කම ලැබුණා. සමහර විට මේ ස්ථානයවත් ඔය ඇත්තන්ට නොතිබුණා නම් මේ රට තුල මුකුත්ම පිනක් කුසලයක් සිද්ධ කරගන්න ඒ තුනුරුවන් වෙනුවෙන් එකතු වීමක් සිද්ධ කරගන්න තැනක් ඔය ඇත්තන්ට නැත්තටම නැතුවල යන්න තිබුණා. ඒ නිසා යම්සේ යම්කිසි පිරිසක් මේ ස්ථානය දැනට අවුරුදු 18කට පෙර මේ බෞද්ධ වැඩ කටයුතු වලට ලබලා දීම පිරිස කටයුතු කළා නම් ඒ ඇත්තෝ අපේ ආගමට සම්බන්ධ ඇත්තෝ නෙමෙයි ඒ ඇත්තෝ අන්‍ය ආගමික වෙනත් ආගම් වලට අයත් ඇත්තෝ. හැබැයි ඒ ඇත්තෝ අපට මේ සඳහා ඉඩකඩ සකස් කරලා දීලා ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ සඳහා ඉඩකඩ සකස් කරලා දීලා ඒගොල්ලොත් මහා පින් කන්දක් එකතු කරගත්ත පිරිසක් බවට පත් වුණා. අපි මෙතන පූජා කළ ඔය අවුරුදු 18 පුරාවටම පූජා කළ මලක් ගානේ මේ භූමිය ඔය ඇත්තන්ට ලබලා දුන්න නිදහස දුන්න හැම දිනාටම සංසාරේ පින් සිද්ධ වෙනවා. පූජා කරන බත් ඇටයක් ගානේ සංසාරේ මේ මිනිසුන්ගේ සාපිපාසාදී රෝගාබාධයන් නිවාරණය වෙන්න ඒක හේතුවක් වෙනවා. ඒ නිසා ඒ ඇත්තෝ අපි බුදුදහමට අයිති බෞද්ධ ආගමිකයෝ වුණත් බෞද්ධ ආගමිකයෝ නොවුණත් ඒ අය සැබෑ මානව හිතවාදී මානවයන් ලෙස කටයුතු කරලා මේ ඔය ඇත්තන්ට ලබලා දීපු අවස්ථාව ඒ ඇත්තන්ගේ මුළු සංසාරෙම ආලෝකමත් කරන්නට හේතු වෙනවා. ඒ වගේම මෙහි වගකීම් දරාගෙන මෙහි වගකීම් අරගෙන හැම දිනාවම එකතු පහදා කරගෙන දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිද්ධ කරමින් මේ ස්ථානයේ හැම දිනාගම ගෞරවයට පාත්‍ර වෙච්ච ස්ථානයක් බවට පත් කරගන්න චන්ද්‍රානි මහත්මිය ඇතුළු බොදු එකමුතුවේ සක්‍රිය එකතු පහදා වෙලා කටයුතු කරන පින්වත් පිරිස කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ඔය ඇත්තොත් කල්පනාවට ගන්න මේ භූමිය වෙනුවෙන් යම් ආකාරයක දෙයක් සිද්ධ කරමින් ඒක කාලයෙන් වෙන්න පුළුවන් ශ්‍රමයෙන් වෙන්න පුළුවන් ධනයෙන් වෙන්න පුළුවන් යම් විදිහකට කැපවී කෙනෙකුට පින් කුසල් සිද්ධ කර ගැනීම පිණිස යමක් සිද්ධ කළා නම් ඒ පින් කුසල් සිද්ධ කරගත්ත මේ දීර්ඝ කාලයේ පුරාවටම කරගත්ත පින් කුසල් චන්ද්‍රානි මහත්මියගේ අනෙක් හැම දිනාගෙම මෙලොව පරලොව දෙලොව සුගතිය පිණිසම හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරගන්න ඕන. ඒ වගේම මේ ස්ථාන ආරම්භ කරගත්ත දවසේ ඉඳලාම අද දක්වාම මේවට සහයෝගය දක්වමින් වෙහෙස වෙමින් මහන්සි වෙමින් පින්කම් සඳහා අනුග්‍රාහකත්වයේ අවුනේ මේ තෙන්නේ පින්කම් සඳහා අනුග්‍රාහකත්වයේ දක්වමින් කටයුතු කරලා යම්සේ ඔබේ ඥාතියෙක් පරලෝව සැපත් වුණා නම් මේ භූමියට පය ගහලා ගිය කෙනෙක් යම්සේ පරලෝව සැපත්ව සිටිනවා නම් ඒ පරලෝව සැපත් සියලු ඥාතීන්ට කල්යාණ මිත්‍ර පින්වතුන්ට මේ පින් කුසල් බලයෙන් ඒ අයගේ සාංශාරික සපවත් භාවයත් ඇතිවෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියලා පින් අනුමෝදන් කරමු. හොඳයි. එහෙනම් අපි දීර්ඝව බණ කියන්න නෙමේ පොඩි වෙලාවක් අරගෙන අද මේ කළ පින්කම පිළිබඳව චුට්ටක් විමසලා බලමු. දැන් බුදුහාමුදුරුවන්ට පූජා කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙන බව අපි දන්නවානේ. එකක් ආමිෂ පූජාව, අනිත් එක ප්‍රතිපත්ති පූජාව. දැන් ආමිෂ පූජාවන්හි සැලකෙන ඉතා විශේෂ ආමිෂ පූජාවක් තමයි ඔය ඇත්ත සිද්ධ කළේ. දැන්
අපි අපේ ජීවිතවල තියෙන ප්‍රධානතම අරමුණ මොකක්ද කියලා පස්සට කල්පනා කරගෙන බලාගෙන ගිහිල්ලා ඇත්තටම මොකක්ද අරමුණ කියලා බැලුවොත් ඇත්තටම අවසානයේ මොකක්ද අහුවෙන අරමුණ? මොකක් හින්දාද අපි මේ හැම දෙයක්ම කරන්නේ? මේ රටවල් වලට ඇවිල්ලා තමන්ගේ පවුල් වලින් ඈත් වෙලා, දරුවන්ගෙන් ඈත් වෙලා, ස්වාමියාගෙන් ඈත් වෙලා, බිරිඳගෙන් ඈත් වෙලා මේ මොකක්ද අපි කරන්නේ? අපි මේ කරන හැම දෙයක්ම පදනම් වෙලා තියෙන්නේ අපිට දැනෙන බඩගින්නත් එක්කනේ. දැන් හිතන්නකො බඩගිනි කියලා එකක් ඇති වෙන්නේ නැහැ කවදාවත්. එතකොට ඔය කරගෙන ඉන්නේව එකක්වත් කරනවද? ඔය කරගෙන ඉන්නේ ඒවා එකක්වත් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා බඩගින්න කියන එක, පිපාසය කියන එක බුදුහාඳුරු වතාවක් අහනවා රාහුල හාමුදුරුවන්ගෙන් ඒක නාමකින් මේ ලෝකයේ ජීවත් වෙන සත්‍යයන්ට අවශ්‍ය කරන පළවෙනිම දේ මොකක්ද? පළවෙනිම දේ තමයි සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා, සියලු සත්වයන්ටම ආහාරය තමයි පළවෙනි වෙන්නේ. තිරිසන්ගත සතෙකුටත් ආහාරය. අවීචී ඉපදිලා ඉන්න කෙනෙකුටත් ආහාරය. මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා ඉන්න කෙනෙකුටත් ආහාරය. දිව්‍ය ලෝකෙක ඉපදිලා ඉන්න කෙනාටත් ආහාරය. අපි කන ආහාරයම නොකනවා වෙන්න පුළුවන්. නමුත් ඒ අයගේ පැවැත්ම තහවුරු කර ගැනීම පිණිස ඒ අයට ආහාරය අවශ්‍ය වෙනවා. එතකොට ඔබ අද කලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා ආහාර පූජාවක් සිද්ධ කළා. යමෙක් යම්කිසි කෙනෙකුට ආහාර පූජාවක් සිද්ධ කරනවා නම් දක්ඛිනා විභංග කියන සූත්‍රය තුල විස්තර කරනවා යටත් පිරිසෙන් යම්කිසි පුද්ගලයෙක් එක තිරිසන්ගත සතෙකුට එක වේලක් බඩ පිරෙන්න කන්න දුන්නොත් ආත්ම 100ක් යනකම් ඒ කන්න දුන්න එකේ ප්‍රතිඵලය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් පස් ආකාරයකට Tamanට ලබන්න හේතු වෙනවා. වේල් කීයක් කන්න දෙන එකද? එක වේලක්. ආත්ම කීයකටද? 100කට. මැරිලා ආපහු උපදින ආත්ම 100කට විපාක පවතිනවා. බලන්න එතකොට එක වේලක් එක තිරිසන්ගත සතෙකුට කන්න දුන්නාම ආත්ම 100ක් ඒකේ ප්‍රතිඵලය දීර්ඝායුෂ ලබන්න හේතු වෙනවා නම්, ලස්සන රූප සම්පatti ඇතුව උත්පත්ති ලබන්න හේතු වෙනවා නම්, නිරෝගීව උපදින්න හේතු වෙනවා නම්, ප්‍රඥාවන්තව උපදින්න හේතු වෙනවා නම්, නායකත්ව ගුණාංග ලක්ෂණ ඇතුව උත්පත්ති ලබන්න හේතු වෙනවා නම් එක දානයත් කොයිතරම් බලවත් ආනිසංස ගෙනල්ලා දෙනවද නේ? එහෙනම් දන් දීම කියලා කියන්නේ අපිව සැපයට පමුණවා ගැනීම පිණිස අපි විසින්ම සකස් කරගන්න ක්‍රියාවලියක්. දැන් කෙනෙකුට කල්පනා වෙනවා සමහර විට දන් දෙනවා කියලා කියන්නේ ඉතින් තමන්ගේ පොකට් එකේ තියෙන, තමන්ගේ ළඟ තියෙන දේවල් අඩු වෙන එකනේ දන් දීමේදී සිද්ධ වෙන්නේ කියලා. ඇත්තටම දන් දීම කියලා කියන්නේ තමන්ගේ ළඟ තියෙන දේවල් අඩු වෙන එක නෙමෙයි. තමන්ගේ ළඟ තියෙන දේවල් පාවිච්චි කරලා එකට 100ක පොලියකට ආයෝජනය කරනවා වගේ වැඩක් තමයි මේ දක්ඛිනා විභංග සූත්‍රයේත් එක්ක විස්තර කරගත්තාම දන් දෙනවා කියලා කියන්නේ. නේද? එකට 10ක 20ක පොලිය නෙමෙයි, එකට 100ක පොලියට. ඒ තිරිසන්ගත සතෙකුට දුන්නොත්. සාමාන්‍ය දුසිල්වත් මිනිසෙකුට දන් දුන්නොත් ආත්ම දහසක් විපාකයේ පිණිස හේතු වෙනවා කියන්නේ. ඒ කියන්නේ දැන් කිසි ගුණ ධර්මයක් නැති කන්න දුන්න එක කනවා කාලා බැන යනවා. කා ලුණු දාලත් නැහැ මේක, මිරිස් දාලත් නැහැ මේකට. කොහොම කන්නද මේක කියලා කාලා බැන යනවා. එහෙමයි නැද්ද? ඉන්නවා. එහෙමයි තමයි ඉන්නේ ගොඩක්. කාලා බැන යනවා. අපි හිතමු දුන්න එක කාලා ඒ කෑම එක අනුභව කරලා බැන යන කෙනෙකුට කන්න දුන්නා කියලා. ඒක ගුණ ධර්මයක් නැතිම කෙනෙක් නේ. දේශනාවේ විස්තර කරනවා ආත්ම දහසක් යනකම් එවැනි කෙනෙකුට බඩ පිරෙන්න එක වේලක් කන්න දුන්නා පින් සිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ තුන්වෙනියට විස්තර කරනවා සිල්වත් කෙනෙකුට කන්න දෙන එක. සිල්වත් කෙනෙකුට එක වේලක් අපි හිතමු 8 සිල් සමාදන් වෙලා ඉන්න, 10 සිල් සමාදන් වෙලා ඉන්න, 5 සිල් සමාදන් වෙලා ඉන්න සිල්වත් පිරිසකට කන්න දුන්නොත්, ආහාරයක් දුන්නොත්, ඔන්න බලන්න එක වේලක් දුන්නොත් ආත්ම ලක්ෂයක් විපාකයේ පිණිස පෙළ ගැහෙනවා කියනවා. බලන්නකො තියෙන බුදුහාඳුරු මේ ලක්ෂය 10 100 ආදී සංඛ්‍යාවන් මේ මට හිතලා කියන ඒවා නෙමෙයි. බුදුහාමුදුරුවෝ මේ දක්ඛිනා විභංග කියන සූත්‍රය තුළ ඔය සංඛ්‍යාත්මක අගයනුත් එක්කම දේශනා කරලා තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කළ දෙයක් බොරුවක් වෙන්න පුළුවන් කමක් නැහැ නේද? උන්වහන්සේ අතාර්ථවාදීව සියල්ලම අවබෝධ කරගත්තා.
එතකොට මේ කරුණු දැනගෙන අපි දන් දෙනකොට බලන්න දෙන එක සුළු දානයකින් පවා කොයිතරම් කුසල් වර්ධනය වෙන්න හේතු වෙනවා. දැන් බලන්න අද රාශියක් දෙනෙක් දානි සකස් කරගෙන ආවා. නේද? චුට්ටක් බෙදන්න කියනකොට නෑ ගොඩාක් බෙදනවා. ඉතින් හරි සතුටුයි එහෙම මිනිස්සු නේ. නේද? ගොඩාක් එහෙම තමන් හදපු එක තමන් උයපු එක වැඩිපුර වළඳනවා නම් සතුටුයි. දානයේ තියෙන ස්වභාවය ඒකයි. නේද? දැන් වෙන කවුරු හරි මොකක් හරි එකකට මම ඔය විස්තර කරන විදිහට මේ අපි හිතමු විවාහ මංගල්‍යයකට හරි කවුරු හරි ඇවිල්ලා වැඩිපුර බෙදාගෙන කනවා නම් කොහොමද තියෙයිද මූණ? නේද? ප්ලේට් 100කට විතරයි ඕඩර් කරේ 200කට හරියන්න කට්ටිය ඇවිල්ලා කනවා. කොහොමද තියෙයිද? සතුටු වෙයිද? අනේ සාදු තව කාපල්ලා තව එහෙම කියනවාද? එහෙම කියන්නේ නැහැ. හැබැයි දානයක් කරනකොට දන්සලක් දෙනකොටනේ දන් දීමේ සිතුවිල්ලෙන් දාන සිතුවිල්ලෙන් මොනවා හරි දෙයක් සංවිධානය කරනකොට ගෙනාපු කෑම ටික ඔක්කොම කට්ටිය කාලා තව මදි නම් තව ගෙනල්ලා හරි දෙන්න හිත හදාගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ දානමය සිතුවිල්ල තියෙන බලවත් ස්වභාවය. එනම් සිල්වත් කෙනෙකුට දන් දුන්නොත් ආත්ම ලක්ෂයක් යනකම් ඒක විපාකයේ පිණිස හේතු වෙනවා කියනවා. මොනවාද මේ ආත්ම ලක්ෂය යනකම් අඩු වෙන්නේ නැත්තේ? උපදින තන දීර්ඝායුෂ විදිනවා. ආයුෂය උපදින තැන රූප සම්පත්තිය තු උත්පත්තිය ලබනවා. නේද? ලස්සන වෙන්න කැමතිනේ කවුරු? නේද? ඔව්. රූප සම්පත්තියද දැන් එතකොට දැන් මොනවද දීර්ඝායුෂ භුක්ති විඳින කෙනෙක් අපිට මුණ ගැහුනොත් අපි එතකොට කල්පනා කරන්න ඕනේ මොකක් කියලාද? මෙයා සංසාරේ හොඳට දන් දුන්න කෙනෙක්. ලස්සන රූප සම්පත්තියක් ඇතුව කෙනෙක් උත්පත්තිය ලැබලා ඉන්නවා නම් අපි එයා දකින්නකොට මොකද කරන්න ඕනේ? මෙයා සංසාරේ හොඳට දන් දුන්න කෙනෙක් දානීය නිසාම රූප සම්පත්තිය ලැබිලා කියලා හිතන්න ඕන. ආයුෂ වර්ණයේ සැපය. කවුරු හරි කෙනෙක් බොහොම අපි විඳින දුක් විඳින්නේ නැතුව බොහොම නිරෝගීව සැපෙන් ඉන්නවා නම් නේ යන්න ආන වාහන තියෙනවා, ගේ දොර තියෙනවා, වස්තුව තියෙනවා, ඉඩකඩම් තියෙනවා. එහෙම තියෙනවා නම් අපි මොකද කල්පනා කරන්න ඕන? මේක කොහොමද මේකගේ විනාශ කරන්නේ? කොහොමද පෙස්සමක් ගහලා මේ ටික අල්ලලා දෙන්නේ කියලා නෙමෙයි. අපි කල්පනා කරන්න ඕනේ මෙයා දන් දුන්න නිසාමයි මෙයාට මේවා ලැබිලා තියෙන්නේ. එහෙම ඉඳනකොට අපි මොකද කරන්නේ? අපිට හිතෙනවා අපි එහෙනම් දන් දීලා මදි නිසා තමයි අපි අල්පායුෂයතුව මැරෙන්නේ. අපි දන් දීලා අඩු නිසා තමයි අපි මේ තරම් කැත. කැත කවුරුත් නැහැ මෙතන ඔක්කොම ලස්සනට ඉන්නවා ඈ. හරි ප්‍රශ්න. සිතුරු දේ ගැන හිතලා නිර්මාණය කරලා අලුතෙන් කල්පනා කරලා තමන් පරිභෝජනය කරන්න ඇති උසස් විදියට දෙනවනම් දෙන්න ඕනේ මෙන්න මෙහෙමයි කියලා හිතලා කල්පනා කරලා දෙනවනම් එහෙම නොදීමු නැත්තම් මේ දෙනවනම් එහෙම දෙමු නැත්තම් නොදීමු කියලා තමන්ගේ සාමාන්‍ය පරිභෝජනයට වඩා උසස් කොට ලෙස කෙනෙක් දන් දෙනවා. දැන් අද ඔය අත් කල්පනා කරගන්න කොහොම එකතු වෙලා බොහොම උසස් දානයක් ලෑස්ති කරගෙන ඉන්නවා. දැන් අද දාන ඔය අත් දුන්නේ කවුරු විදියටද? ඔව් එහෙම හිතනවාද? එහෙම හිතනවා නම් දානපති ඒක නෙමෙයි. ඒක දෙන එකේ ප්‍රමාණය නොමැති අවස්ථාවක මේ පල්ලියේ පාදස්වත් එක්ක කතා බහ කරලා අපේ චන්ද්‍රානි මහත්මිය ඇතුළු මේ සඳහා කැපවීමෙන් කටයුතු කරන සියලු දෙනාම ස්වාමීන් වහන්සේ කෙනෙක් නොවැදින්ම තම තමන්ගේ දාන ආදී කුසල කර්මයන් සිද්ධ කරගෙන පුනරුවන් වෙනුවෙන් එකතු වීමේ මධ්‍යස්ථානයක් බවට මේ ස්ථානය පත් කරගෙන මේතා කාලයක් තිස්සේ දැන් අවුරුදු කීයක් විතරද මෙතෙන්ද? 2007 කියන අවුරුදු 18ක් වගේ. අවුරුදු 18කට අධික කාලයක්, විශාල කාලයක් අවුරුදු 18ක් කියන්නේ නේ. අවුරුදු 18කට අධික විශාල කාල පරාසයක් පුරාවටම නොයෙකුත් බාධක, නොයෙකුත් ගැටලු, නොයෙකුත් ප්‍රශ්න තියාගෙන නමුත් පොදු අරමුණක් වෙනුවෙන් හැමදෙනාම එකතු පහදා වෙලා තමන්ගේ මෙලොව දියුණුව ඇති කරගන්න, තමන්ගේ පරලොව දියුණුව ඇති කරගන්න, මහා පින් කිද්ද කරගන්න, පින් බිමක් බවට පත් කරගන්න මේ භූමිය පුළුවන්කම ලැබුණා. සමහර විට මේ ස්ථානයවත් ඔය ඇත්තන්ට නොතිබුණා නම් මේ රට තුල මොකුත්ම පිනක් කුසලයක් සිද්ධ කරගන්න ඒ තුනුරුවන් වෙනුවෙන් එකතු වීමක් සිද්ධ කරගන්න තැනක් ඔය ඇත්තන්ට නැත්තටම නැතුවල යන්න තිබුණා.
ඒ නිසා යම්සේ යම්කිසි පිරිසක් මේ ස්ථානය දැනට අවුරුදු 18කට පෙර මේ බෞද්ධ වැඩ කටයුතු වලට ලබලා දීම පිරිස කටයුතු කළා නම් ඒ ඇත්තෝ අපේ ආගමට සම්බන්ධ ඇත්තෝ නෙමෙයි. ඒ ඇත්තෝ අන්‍ය ආගමික වෙනත් ආගම් වලට අයත් ඇත්තෝ. හැබැයි ඒ ඇත්තෝ අපට මේ සඳහා ඉඩකඩ සකස් කරලා දීලා ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ සඳහා ඉඩකඩ සකස් කරලා දීලා ඒගොල්ලොත් මහා පින් කන්දක් එකතු කරගත්ත පිරිසක් බවට පත් වුණා. අපි මෙතන පූජා කළ ඔය අවුරුදු 18 පුරාවටම පූජා කළ මලක් ගානේ මේ භූමිය ඔය ඇත්තන්ට ලබලා දුන්න නිදහස දුන්න හැම දිනාටම සංසාරේ පින් සිද්ධ වෙනවා. පූජා කරන බත් ඇටයක් ගානේ සංසාරේ මේ මිනිසුන්ගේ සාපිපාසාදී රෝගාබාධයන් නිවාරණය වෙන්න ඒක හේතුවක් වෙනවා. ඒ නිසා ඒ ඇත්තෝ අපි බුදුදහමට අයිති බෞද්ධ ආගමිකයෝ වුණත් බෞද්ධ ආගමිකයෝ නොවුණත් ඒ අය සැබෑ මානව හිතවාදී මානවයන් ලෙස කටයුතු කරලා මේ ඔය ඇත්තන්ට ලබලා දීපු අවස්ථාව ඒ ඇත්තන්ගේ මුළු සංසාරෙම ආලෝකමත් කරන්නට හේතු වෙනවා. ඒ වගේම මෙහි වගකීම් දරාගෙන මෙහි වගකීම් අරගෙන හැම දිනාවම එකතු පහදා කරගෙන දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිද්ධ කරමින් මේ ස්ථානයේ හැම දිනාගම ගෞරවයට පාත්‍ර වෙච්ච ස්ථානයක් බවට පත් කරගන්න චන්ද්‍රානි මහත්මිය ඇතුළු බොදු එකමුතුවේ සක්‍රිය එකතු පහදා වෙලා කටයුතු කරන පින්වත් පිරිස කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ඔය ඇත්තොත් කල්පනාවට ගන්න මේ භූමිය වෙනුවෙන් යම් ආකාරයක දෙයක් සිද්ධ කරමින් ඒක කාලයෙන් වෙන්න පුළුවන්, ශ්‍රමයෙන් වෙන්න පුළුවන්, ධනයෙන් වෙන්න පුළුවන්. යම් විදිහකට කැපවී කෙනෙකුට පින් කුසල් සිද්ධ කර ගැනීම පිණිස යමක් සිද්ධ කළා නම් ඒ පින් කුසල් සිද්ධ කරගත්ත මේ දීර්ඝ කාලයේ පුරාවටම කරගත්ත පින් කුසල් චන්ද්‍රානි මහත්මියගේ අනෙක් හැම දිනාගෙම මෙලොව පරලොව දෙලොව සුගතිය පිණිසම හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරගන්න ඕන. ඒ වගේම මේ ස්ථාන ආරම්භ කරගත්ත දවසේ ඉඳලාම අද දක්වාම මේවට සහයෝගයේ දක්වමින් වෙහෙස වෙමින් මහන්සි වෙමින් පින්කම් සඳහා අනුග්‍රාහකත්වයේ අවුනේ මේ දෙන්නේ පින්කම් සඳහා අනුග්‍රාහකත්වයේ දක්වමින් කටයුතු කරලා යම්සේ ඔබේ ඥාතියෙක් පරලෝව සැපත් වුණා නම් මේ භූමියට පය ගහලා ගිය කෙනෙක් යම්සේ පරලෝව සැපත්ව සිටිනවා නම් ඒ පරලෝව සැපත් සියලු ඥාතීන්ට කල්යාණ මිත්‍ර පින්වතුන්ට මේ පින් කුසල් බලයෙන් ඒ අයගේ සාංශාරික සපවත් භාවයත් ඇතිවෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියලා පින් අනුමෝදන් කරමු. හොඳයි. එහෙනම් අපි දීර්ඝව බණ කියන්න නෙමේ පොඩි වෙලාවක් අරගෙන අද මේ කළ පින්කම පිළිබඳව චුට්ටක් විමසලා බලමු. දැන් බුදුහාමුදුරුවන්ට පූජා කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙන බව අපි දන්නවානේ. එකක් ආමිෂ පූජාව, අනිත් එක ප්‍රතිපත්ති පූජාව. දැන් ආමිෂ පූජාවන්හි සැලකෙන ඉතා විශේෂ ආමිෂ පූජාවක් තමයි ඔය ඇත්ත සිද්ධ කළේ. දැන් අපි අපේ ජීවිතවල තියෙන ප්‍රධානතම අරමුණ මොකක්ද කියලා පස්සට කල්පනා කරගෙන බලාගෙන ගිහිල්ලා ඇත්තටම මොකක්ද අරමුණ කියලා බැලුවොත් ඇත්තටම අවසානයේ මොකක්ද අහුවෙන අරමුණ? මොකක් හින්දාද අපි මේ හැම දෙයක්ම කරන්නේ? මේ රටවල් වලට ඇවිල්ලා තමන්ගේ පවුල් වලින් ඈත් වෙලා, දරුවන්ගෙන් ඈත් වෙලා, ස්වාමියාගෙන් ඈත් වෙලා, බිරිඳගෙන් ඈත් වෙලා මේ මොකක්ද අපි කරන්නේ? අපි මේ කරන හැම දෙයක්ම පදනම් වෙලා තියෙන්නේ අපිට දැනෙන බඩගින්නත් එක්කනේ. දැන් හිතන්නකො බඩගිනි කියලා එකක් ඇති වෙන්නේ නැහැ කවදාවත්. එතකොට ඔය කරගෙන ඉන්නේව එකක්වත් කරනවද? ඔය කරගෙන ඉන්න එක ඒවා එකක්වත් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා බඩගින්න කියන එක, පිපාසය කියන එක බුදුහාඳුරු වතාවක් අහනවා රාහුල හාමුදුරුවන්ගෙන් ඒක නාමකින් මේ ලෝකයේ ජීවත් වෙන සත්‍යයන්ට අවශ්‍ය කරන පළවෙනිම දේ මොකක්ද? පළවෙනිම දේ තමයි සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා, සියලු සත්වයන්ටම ආහාරය තමයි පළවෙනි වෙන්නේ. තිරිසන්ගත සතෙකුටත් ආහාරය, අවීචී ඉපදිලා ඉන්න කෙනෙකුටත් ආහාරය, මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා ඉන්න කෙනෙකුටත් ආහාරය, දිව්‍ය ලෝකෙක ඉපදිලා ඉන්න කෙනාටත් ආහාරය. අපි කන ආහාරයම නොකනවා වෙන්න පුළුවන්. නමුත් ඒ අයගේ පැවැත්ම තහවුරු කර ගැනීම පිණිස ඒ අයට ආහාරය අවශ්‍ය වෙනවා. එතකොට ඔබ අද කලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා ආහාර පූජාවක් සිද්ධ කළා. යමෙක් යම්කිසි කෙනෙකුට ආහාර පූජාවක් සිද්ධ කරනවා නම්
දක්ඛිනා විභංග කියන සූත්‍රය තුල විස්තර කරනවා යටත් පිරිසෙන් යම්කිසි පුද්ගලයෙක් එක තිරිසන්ගත සතෙකුට එක වේලක් බඩ පිරෙන්න කන්න දුන්නොත් ආත්ම 100ක් යනකම් ඒ කන්න දුන්න එකේ ප්‍රතිඵලය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් පස් ආකාරයකට Tamanට ලබන්න හේතු වෙනවා. වේල් කීයක් කන්න දෙන එකද? එක වේලක්. ආත්ම කීයකටද? 100කට. මැරිලා ආපහු උපදින ආත්ම 100කට විපාක පවතිනවා. බලන්න එතකොට එක වේලක් එක තිරිසන්ගත සතෙකුට කන්න දුන්නාම ආත්ම 100ක් ඒකේ ප්‍රතිඵලය දීර්ඝායුෂ ලබන්න හේතු වෙනවා නම් ලස්සන රූප සම්පatti ඇතුව උත්පත්ති ලබන්න හේතු වෙනවා නම් නිරෝගීව උපදින්න හේතු වෙනවා නම් ප්‍රඥාවන්තව උපදින්න හේතු වෙනවා නම් නායකත්ව ගුණාංග ලක්ෂණ ඇතුව උත්පත්ති ලබන්න හේතු වෙනවා නම් එක දානයත් කොයිතරම් බලවත් ආනිසංස ගෙනල්ලා දෙනවද නේ? එහෙනම් දන් දීම කියලා කියන්නේ අපිව සැපයට පමුණවා ගැනීම පිණිස අපි විසින්ම සකස් කරගන්න ක්‍රියාවලියක්. දැන් කෙනෙකුට කල්පනා වෙනවා සමහර විට දන් දෙනවා කියලා කියන්නේ ඉතින් තමන්ගේ පොකට් එකේ තියෙන තමන්ගේ ළඟ තියෙන දේවල් අඩු වෙන එකනේ දන් දීමේදී සිද්ධ වෙන්නේ කියලා. ඇත්තටම දන් දීම කියලා කියන්නේ තමන්ගේ ළඟ තියෙන දේවල් අඩු වෙන එක නෙමෙයි. තමන්ගේ ළඟ තියෙන දේවල් පාවිච්චි කරලා එකට 100ක පොලියකට ආයෝජනය කරනවා වගේ වැඩක් තමයි මේ දක්ඛිනා විභංග සූත්‍රයේත් එක්ක විස්තර කරගත්තාම දන් දෙනවා කියලා කියන්නේ. නේද? එකට 10ක 20ක පොලිය නෙමෙයි එකට 100ක පොලිය. ඒ තිරිසන්ගත සතෙකුට දුන්නොත්. සාමාන්‍ය දුසිල්වත් මිනිසෙකුට දන් දුන්නොත් ආත්ම දහසක් විපාකයේ පිණිස හේතු වෙනවා කියන්නේ. ඒ කියන්නේ දැන් කිසි ගුණ ධර්මයක් නැති කන්න දුන්න එක කනවා කාලා බැන බැන යනවා. කා ලුණු දාලත් නැහැ මේක මිරිස් දාලත් නැහැ මේකට කොහොම කන්නද මේක කියලා කාලා බැන බැන යනවා. එහෙමයි නැද්ද? ඉන්නවා. එහෙමයි තමයි ඉන්නේ ගොඩක්. කාලා බැන බැන යනවා. අපි හිතමු දුන්න එක කාලා ඒ කෑම එක අනුභව කරලා බැන බැන යන කෙනෙකුට කන්න දුන්නා කියලා. ඒකට ගුණ ධර්මයක් නැතිම කෙනෙක් නේ. දේශනාවේ විස්තර කරනවා ආත්ම දහසක් යනකම් එවැනි කෙනෙකුට බඩ පිරෙන්න එක වේලක් කන්න දුන්නා පින් සිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ තුන්වෙනියට විස්තර කරනවා සිල්වත් කෙනෙකුට කන්න දෙන එක. සිල්වත් කෙනෙකුට එක වේලක් අපි හිතමු 8 සිල් සමාදන් වෙලා ඉන්න, 10 සිල් සමාදන් වෙලා ඉන්න, 5 සිල් සමාදන් වෙලා ඉන්න සිල්වත් පිරිසකට කන්න දුන්නොත්, ආහාරයක් දුන්නොත්, ඔන්න බලන්න එක වේලක් දුන්නොත් ආත්ම ලක්ෂයක් විපාකයේ පිණිස පෙළ ගැහෙනවා කියනවා. බලන්නකො තියෙන බුදුහාඳුරු මේ ලක්ෂය 10 100 ආදී සංඛ්‍යාවන් මේ මට හිතිලා කියන ඒවා නෙමෙයි. බුදුහාමුදුරුවෝ මේ දක්ඛිනා විභංග කියන සූත්‍රය තුළ ඔය සංඛ්‍යාත්මක අගයන